ඔයාලටත් මේක නිතරම සෙට් වෙලා ඇති. දවල් කාලයේ වද දීපු මැස්සෝ සවස 6:06 වෙද්දී එකපාරටම අතුරුදහන් වෙනවා. කොහෙද මුන් යන්නේ? ඇයි එහෙම වෙන්නේ? මේ ප්‍රශ්නයට උත්තරේ දැනගන්න කලින් ඉක්මනට මේ වීඩියෝ එක ලයික් එකක් දාලා අපි ෆලෝ කරලා සෙට් වෙන්න දැම්ම කරන්න. ඇත්තටම මේක මැස්සන්ගේ ඇස්වල තියෙන විශේෂ පිහිටීමක් නිසා වෙන දෙයක්. මැස්සෙකුගේ එක හැක කුඩා කාච 3000ක් විතර තියෙනවා. මුන්ට ඕනෑම වෙලාවක වේගවත් චලනයක් ස්ලෝ මෝෂන් එකකින් වගේ දකින්න පුළුවන් වුණාට මේ ඇස්වල තියෙන ලොකුම දුර්වලක තමයි ආලෝකය. සවස් 6ට ඉර බැස යනකොට එළිය අඩු වෙනවා. මැස්සන්ගේ ඇස්වල මේ ලෝ ලයිට් තත්ත්වය දරා ගන්න බෑ. හරියටම ඔයාගේ ෆෝන් එකේ කැමරාවෙන් රැට ෆොටෝ එකක් ගහද්දි නොයිස් එක වැඩි වෙලා බොඳ වෙලා පේනවා වගේ. මැස්සන්ටත් සවසට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඉතින් ඇස් පේන්නේ නැතුව පියාසර කරන එක මුන්ට හරිම භයානකයි. ඒ නිසා තමයි හවසට මුන් ඉක්මනට කොහේ හරි බිත්තියක් මුල්ලක හරි සිවිලිමක නැත්තම් ගහක කොළයක් ඇරට හරි වෙලා ඊළඟ දවසේ මොකද පෙනීම නැති වෙලාවක හූනෙක්ට හරි මකුළුවෙක්ට හරි ගොදුරු වෙන්න මුන් කැමති නැහැ. දැන් තේරුණා නේද මැස්සෝ සවසට ගෙදර යන්නේ ඇයි කියලා. මේ වගේ වැදගත් දේවල් හැමදාම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.